ජේසු පිටයි සුබ උදෑසනක් වේවා ඔබට. අද දවසෙත් මම මේ යාළුවම ඔබ උදෙසා යේසුස් වහන්සේගේ පාමුලේ මැදහත්කාරකම් කරනු ලබනවා. ජීවමාන ස්වර්ව බලධාරී ධර්මිෂ්ඨ වූ පියාණනි, ඔබගේ පුත්‍ර වූ ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ පාමුලට මේ යාළුවම එන්නෙමුවා. පියාණනි, මේ ශුද්ධ වූ දේශයේ යෙරුසලමේ සිට මේ යාඥා හඬ මේ වචන ආලේප කොට සමස්ත ලෝකයා කෙරෙහි නිදහස් කරන අතර පියාණනි, මේ හඬ ගෞරවයෙන්, දේව බයෙන්, ප්‍රේමයෙන්, ආදරයෙන් ශ්‍රවණය කරන මේ දරුවගේ ජීවිතයට පියාණන් වහන්සේ ස්වාමිනී කිසිදු ආකාරයක අයහපතක්, කිසිදු ආකාරයක මලපතක්, කිසිදු ආකාරයක නපුරක් අද දවසේ අතගසන්නට බැරි වන පිණිස ඔබගේ ආශිර්වාදය අද දවස තුල මේ දරුවා කෙරෙහි ඔබ වහන්සේ නිදහස් කළ බැරව. පියාණනි, ඔබ වහන්සේ විශ්වාස කරන කවරෙක්වත් ලැජ්ජාවට පත් නොවන්නේය කියා ලියවිල්ලේ සඳහන් කර තිබෙන පොරොන්දුව, එනිසා ස්වාමිනි, මේ දරුවා අද දවසේ ලැජ්ජාවට පත් වෙන්නට යන්නේ නැහැ. අද දවසේ පරාජයට ලක් වෙන්නට යන්නේ නැහැ. පියාණන් වහන්සේ ස්වාමිනි, කුමන ආකාරයේ බාධාවක්, පීඩාවක් තිබුණත් පියාණන් වහන්සේ සියල්ලෙන් ජය ගන්නට මේ යාඥාව ආශිර්වාදයක් වේවා, දෝතන්නක් වේවා. ආලේපය මේ වචන හමුවේ නිදහස් කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. පියාණනි, ඔබගේ කරුණාව මේ දරුවගේ ජීවිතය කෙරෙහි බහුල කොට ඔබ වහන්සේ නිදහස් කරමින්, පියාණන් වහන්සේ සැබෑ ලෙස යේසුස් වහන්සේ වහන්සේගේ ආදරය, ඔබගේ කරුණාව, ඔබ වහන්සේ කුරුසියේ නිම කළ පූජාව කරන කොටගෙන මේ දරුවාගේ ජීවිතය නිදහස් කොට මේ දරුවාගේ ආර්ථික ප්‍රශ්න, මේ දරුවා මුහුණ දෙන පවුලේ දරුවන්ගේ ප්‍රශ්න, රෝග පීඩා, විශේෂයෙන්ම අධ්‍යාපනය වේවා, ව්‍යාපාරික වේවා, විදේශගත වීම සඳහා වේවා, පියාණන් වහන්සේ ස්වාමිනී වීසා සම්බන්ධ ගැටලු වේවා, ස්වාමිනී කුමන ආකාරයක කාරණාවක් තුළින් මේ දරුවා ගමන් කරයිද, පියාණනි හැම කාරණාවක් ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ යහපතට හරවන්නට පියාණන් වහන්සේ ස්වාමිනී ඔබගේ හස්තය මේ දරුවා කෙරෙහි තබන්නට කියා මම යාඥා කරනවා. ස්වාමිනී, පියාණන් වහන්සේ ස්වාමිනී අවංක තැනැත්තන්ට ඔබගේ මිත්‍රකම තිබෙනවා. එලෙසින්ම ස්වාමිනී, ඔබ වහන්සේ විශ්වාස කරන, ඔබ වහන්සේට අවංක හදවත විවෘත කරන මේ දරුවාගේ ජීවිතේ හැම අයහපතක්, විශේෂයෙන්ම ස්වාමිනී පාපයට ඇලුම් වෙල පාපය නිරන්තරයෙන් මේ දරුවා ග්‍රහණය කරන හැම පැතිකඩක් යේසුස් වහන්සේගේ නාමයෙන් මේ වචන බලය, පියාණන් වහන්සේ ස්වාමිනී හැම ආකාරයක ඇබ්බැහිකම්, පියාණන් වහන්සේ මේ වචන බලයෙන් පියාණන් වහන්සේ ස්වාමිනී ඇබ්බැහිකම් වලින් නිදහස මම ප්‍රකාශ කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ස්වාමීන් වහන්සේ වහන්සේගේ බලවන්ත හස්තය නිසාත්, ඔබ වහන්සේ කුරුසියේ කළා පූජාව නිසාත් පියාණන් වහන්සේ ස්වාමිනී මේ දරුවට සමාදානය, විශේෂයෙන්ම ඉරුආරාධය, විශේෂයෙන්ම මානසික පීඩනය ස්වාමීන් වහන්සේ ස්වාමිනී පියාණන් වහන්සේ මම යාඥා කරනවා. ස්වාමීන් වහන්සේ ස්වාමිනී සියදිවි නසා ගැනීමේ සිතුවිලි, ඒ සෑම ආකාරයක ස්වාමීන් වහන්සේ සාතනික සැලසුම් නිෂ්ඵල කර අහෝසි කරන අතර මේ දරුවගේ ජීවිතය ප්‍රතිස්ථාපනය කොට ආශිර්වාද කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. පියාණනි, ඔබ වහන්සේ මේ දරුවා සමග සිටමින් මේ දරුවට මඟ පෙන්වූ මැනව, ආශිර්වාද කළ මැනව යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්. යේසු පිටයි සුබ දවසක් වේවා ඔබට යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්. වේදනාවෙන් සිටිවෙලේ
බලයෙන්